ඔයාලා අහලා ඇති වචනයක් එන්ජින් රනවේ. මේක ගොඩක් වෙලාවට වෙන්නේ ඩීසල් එන්ජින් එකක. ඩීසල් එන්ජින් එක කියන්නේ ගෙවිච්ච ඩීසල් එන්ජින් එක. මේකෙදී දැන් අපි වාහනේ එන්ජිම නවත්තන්න යතුරු ඔෆ් කරනකොට ඩීසල් එන්ජින් එක වෙන්නේ ඉන්ජෙක්ටර් වෙට ඩීසල් යන එක නවත්තන එක. ඩීසල් යන එක නවත්තපුවාම දහනයක් සිද්ධ වෙන්නේ නැති හින්දා එන්ජින් එක ඔෆ් වෙනවා. හැබැයි එන්ජින් රනවේ එකදී වෙන්නේ ඩීසල් යන එක නැවැත්තුවා කියමුකෝ අපි යතුරු ඔෆ් කරලා. හැබැයි එන්ජින් ඔයිල් කොහෙන් හරි එනවා නම් එක්කෝ වෑල් සීල් වලින් ලීක් වෙලා වෑල් වලින් එනවා පිස්ටන් එකකට එන්ජින් ඔයිල්. එහෙම නැත්නම් පිස්ටන් රින්ග්ස් නැත්නම් පිස්ටන් ගෙවිලා හින්දා සම්ප් එකේ තියෙන එන්ජින් ඔයිල් ටික පිස්ටන් අස්සෙන් උඩහට ඇවිල්ලා දහණය වෙනවා. ඔන්න ඔය හේතුව හින්දා ඩීසල් වගේම එන්ජින් ඔයිල් දහණය වෙන්න පටන් ගන්නවා. ඩීසල් තරම් පූර්ණ දහනයක් නොවුනට එන්ජිම පාලනයක් රහිතව රේස් වෙන්න ගන්නවා. ලොකු සුදුපාට දුමක් දාගෙන සම්පූර්ණ වාහනේම වැහෙන්නත් පුළුවන් ඒ දුමෙන් එන්ජින් ඔයිල් ටික දහණය වෙලා ඉවරනකම් එන්ජිම උඩින්ම රේස් වෙනවා. ඒතකොට එන්ජින් ඔයිල් ටික මේ විදිහට ඇවිල්ලා දහණය වෙනවා කියන්නේ ඝර්ෂණය අවම වෙන එක මොකද වෙන්නේ? ගොඩක් අඩු වෙනවා. දැන් ඝර්ෂණය අවම වෙන්න එන්ජින් ඔයිල් නැහැ. ලුබ්‍රිකේට් කරන්න එන්ජින් ඔයිල් නැහැ. ඒ හින්දා එන්ජිමේ උෂ්ණත්වය ගොඩක් වැඩි වෙනවා. එන්ජිමේ කොටස් ප්‍රසාරණය වෙන්න පටන් ගන්නවා. අපි කියනවා මේ එන්ජින් රනවේ කියන්නේ ඩීසල් එන්ජිම එක අවසන් හුස්ම පොද කියලා. ඒ කියන්නේ මේ වැඩේ වෙනකොට අපි එන්ජිම නවත්තගත්තේ නැත්නම් එහෙම එන්ජිම පුපුරන්න උනත් පුළුවන්. මොකද එන්ජින් ඔයිල් නැහැ කියන්නේ ගොඩක් රත් වෙලා එන්ජිමේ ප්‍රසාරණය වැඩි වෙලා එන්ජිම ගිනි ගන්න උනත් පුළුවන්. මේක අපිට නවත්තන්න පුළුවන් එක ක්‍රමයකට විතරයි. මොකද්ද? දැන් දහනයක් වෙන්න නම් අනිවාර්යෙන් ඔක්සිජන් එන්න එපේ. දැන් ඔක්සිජන් නැත්නම් මේ වාතය ඇදලා ගන්න අපේ එයා ක්ලීනරේ හරහා. එයා ක්ලීනරේ හරහා ඇදලා ගන්න වාතයත් එක්ක තමයි එන්ජින් ඔයිල් ටික දහණය වෙන්නේ. අපිට පුළුවන් නම් ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක. ඒ කියන්නේ චූෂණ නල හමුව වහන්න මොකක් හරි ක්‍රමයකින් වාතය ඇතුළට ගන්න නැති වෙන නිකන් අතින් වහන්න බෑ. ලොකු චූෂණයක් ගන්න හින්දා අතර හානියක් වෙන්න පුළුවන්. ලෑල්ලකින් වගේ දෙයකින් ඒ චූෂණ නල හමුවේ කට, ඒ කියන්නේ එයා ක්ලීනර් හෝස් එක මැදින් ගලවලා ඒ යකඩ කට වහන්න පුළුවන් නම් මොකක් හරි ක්‍රමයකට දැන් පිස්ටන් එකට යන වාත ප්‍රමාණය අඩු හින්දා නැත්නම් වාතය යන්නේ නැති හින්දා ඔන්න දැන් දහනයක් සිද්ධ වෙන්නේ නැතුව දහණය වෙන එක නවතින්න පුළුවන්. එහෙම නැත්නම් මේක අපි බලන් හිටියොත් එහෙම වෙන්නේ එන්ජිම රේස් වෙලා එන්ජිම ගිනි ගන්නකම්ම මේක රේස් වෙන එක. එහෙනම් නවත්තන්න පුළුවන් එකම ක්‍රමය තමයි වාතය චූෂණය කරගන්න එක නවත්තන එක. වෙන කිසිම දෙයකින් නවත්තන්න බෑ. මොකද එන්ජින් ඔයිල් තියෙන්නේ එන්ජිමේමයි. එන්ජිම ගෙවිච්චාම තමයි ගොඩක් වෙලාට මේ වැඩේ වෙන්නේ. එහෙනම් අපි දැනගන්න ඕන ගෙවිච්ච එන්ජිමක් දුවන එක පුළුවන් තරම් අඩු කරලා මොකක් කරන්නද? ඉක්මනට රිපෙයාර් එක කරගන්න. රනවේ එකක් වෙන්න ලොකුම හේතුව තමයි එන්ජින් ඔයිල් නැත්නම් ස්නේහන තෙල් ඇවිල්ලා දහණය වෙන්න පටන් ගන්න එක. එතකොට පාලනයක් රහිතව රේස් වෙන්න පටන් ගන්නවා ඩීසල් එන්ජිම. ඔක තමයි එන්ජින් රනවේ කියලා කියන්නේ.